හරි. අද අපි කතා කරන්නේ ones complement number systems lesson එකේ අවසාන term වගේ දිනවා negative representations of number in computing කියලා. ඒ part එකේ අපි විදි තුනක් ගැන කතා කරනවා. computer එකක් අස්සේ කොහොමද negative number එකක් represent කරන්නේ නැත්නම් ඍණ සංඛ්‍යාවක් represent කරන්නේ කියලා. ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක sign magnitude ක්‍රමය, දෙවෙනි එක තමයි ones complement, තුන්වෙනි එක twos complement. ඒතර මේ වීඩියෝ එක අපි කතා කරන්නේ ones complement සහ ඒකෙන් ඔයාලට එන ගණන් හදන්නේ කොහොමද කියලා. හරි බලන්න. එතකොට අපි ගත්තොත් එහෙම ones complement පාවිච්චි කරන්නේ මොකටද? ones complement එහෙම නැත්නම් අපි කියනවා එකෙහි අනුපූරකය කියලා. ones complement එක අපි පාවිච්චි කරන්නේ negative number එකක්. negative number එකක් computing වලදී නැත්නම් computer එක ඇතුලේ represent කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ ones complement කියන එක. negative number එකක් represent කරන්න තමයි මෙයා පාවිච්චි කරන්නේ. right. එතකොට ඒක තමයි කතාව. දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරිද? ones complement. එතකොට දැන් මම කිව්වනේ නමෙන්ම ones complement එකේ අපි පාවිච්චි කරන්නේ මුලින්ම කිව්වා negative number එකක් represent කරන්න කියලා. ඒතර මේක අර නීති දෙකක් තුනක් තියෙනවා මුලින් ඉගෙන ගන්න ඕනේ. මේක අර ඔළුවේ තිබ්බම මාර ලේසි මේක. හරිද? ඇති දෙයක් නැහැ. මාර ලේසි සුළු කිරින් ගන්නත් ලේසි මේක පාවිච්චි කළා. එතකොට මේකේ ප්‍රධාන දේ තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ most substitute bit කියන්නේ මොකද්ද? least substitute bit කියන්නේ මොකද්ද කියලා නැත්නම් digit කියලා කියනවා. එතකොට හිතන්න මෙහෙමනේ binary වලින් තමයි මේ වැඩ කරන්නේ. අපි හිතමු මෙහෙම binary එකක් තිබ්බා කියලා. මෙහෙම binary number එකක් තිබ්බා. left hand side එකේ කොනේ මින් එක කියනවාට අපි කියනවා MSB එක most substitute bit කියලා කියනවා. දකුණු අත පැත්තේ කොනේ මින් එක කියනවාට අපි කියනවා LSB එක නැත්නම් least substitute bit කියලා කියනවා. මේක පොඩ්ඩක් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. එතකොට ones complement එක ගද්දී අපිට දැන් numbers වල ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. දැන් numbers වර්ග දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා. positive numbers, negative numbers. positive number එක ones complement එක මොකක්ද කියලා වලට ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. positive number එක ones complement කියලා කියන්නේ එයාගේම binary representation එක. උදාහරණයක් විදිහට හිතන්න ධන 7 ones complement එක වගේ හුවා කියලා. ධන 7 ones complement එක කියලා කියන්නේ දැන් ධන 7 කොහොමද අපි ලියන්නේ? ධන 7 ලියන්නේ මෙහෙමනේ. ඉතින් ධන 7 binary වලින් ගත්තොත් ධන 7. එකක් පොඩ්ඩක් කියලා දෙන්නම් කොහොමද අපි මේ decimal number එක bind කරන්නේ කියලා. ලේසි ක්‍රමය තමයි මොකද්ද? මෙහෙම පොඩි වගුවක් ගහගන්න එක නේ. නැත්තම් දෙකෙන් බෙදලා දෙන්නත් පුළුවන් 4. number systems lesson එකේදී කියලා දෙන්නම්. 16 32. චටනම් ඕනේ නැහැ මේකට 7 කියලා කියන්නේ කීයද? 7ට ළඟම හැබැයි මේක අපි දාගන්නේ මෙහෙමයි. 7ට ළඟම සංඛ්‍යාව මේකෙන් බලන්න. හැබැයි 7ට වඩා වැඩි වෙන්න බෑ. 7ට ළඟම තියෙන එක 8යි 4යි දෙකම තියෙනවා. හැබැයි 4ට වඩා වැඩි වෙන්න බෑ. එහෙනම් මෙයා තමයි ගන්න ඕන 4. තව කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයිනේ. 7යි 4ක් ගියාට පස්සේ 3ක් ඉතුරුයි. 2ක් ගියා කියන තව එකක් ඉතුරුයි. ඔන්න 7 හැදෙන විදිය. 1 1 1 තමයි 7 කියලා කියන්නේ. මතක තියාගන්න ones complement පාවිච්චි කරද්දී අපි ones complement පාවිච්චි කරද්දී නීතියක් තියෙනවා. අපි එක්ක bits 4ක් පාවිච්චි කරනවා. නැත්තම් bits 8ක් පාවිච්චි කරනවා. නැත්තම් bits 16ක් ඔය විදිහට තමයි යෝග යන්නේ. එක්ක bits 4ක් පාවිච්චි කරනවා. නැත්තම් bits 8ක් පාවිච්චි කරනවා. නැත්තම් bits 16ක් 32ක් කොහොම තමයි යන්නේ. ones complement පාවිච්චි කරද්දී. එතකොට මතක තියාගන්න මෙන්න මේ MSB කියන එක්කෙනා හරි විශේෂ එක්කෙනෙක් ones complement වලදී. මේ MSB කියන එක්කෙනා විශේෂ එක්කෙනෙක් ones complement වලදී. හේතුව මම කියන්නම්. අපි දැන් පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඉගෙන ගන්නවා මේ MSB එක දිහා බලලා තමයි අපි ඔය සුළු කිරීම එහෙම කරද්දී විශේෂයෙන් MSB එක දිහා බලලා තමයි තීරණය කරන්නේ අවසාන උත්තරේ ධන එකක්ද එහෙම නැත්නම් ඍණ එකක්ද කියලා. ඒකෙත් එන්ට ගියාම තේරෙයි. දැනට මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ones complement වලින් අපි ලියද්දී හරිද? ones complement වලින් අපි ලියද්දී බිඳුවේ ඉඳලා 7 දක්වා සංඛ්‍යා විතරයි bits 4කින් නිරූපණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි කොහොමද 15 ලියන්නේ? මෙහෙමනේ 15 ලියන්නේ. හැබැයි ones complement වලදී 15 මෙහෙම ලියලා පෙන්නන්නේ නැහැ අපි. බිඳුවේ ඉඳලා 7 දක්වා සංඛ්‍යාව විතරයි bits 4කින් ලියලා පෙන්නන්නේ. ඊට පස්සේ බිඳුවේ 7 ඉඳලා හරිද? 7 ඉඳලා 127 දක්වා සංඛ්‍යා ඊළඟට 127 ඉඳලා ඊළඟ ඉතින් 255 වෙනකල් 120 මොකද්ද
7 ඉඳලා 127 වෙනකල් සංඛ්‍යා පිළිවෙල පෙන්වන්නේ bits 8කින්. ඔය ටික දැනගෙන ඉතින් ඉතින් හැඩ ඒව ඔයාලට එන්නේ නැහැ. හරි. එහෙනම් ඔයා 15 ලියන්න ඕනේ නම් මෙහෙම ලියලා හරියයිද ones complement වලදී? ones complement 15 මෙහෙම ලියන්න බෑ. ඔයා එහෙනම් bits අනිවාර්යෙන් 8කින් ලියන්න ඕනේ. එහෙනම් 0.0.0.111. හරිද මේ 1 2 4 8 ඔය ටික එකතු කරලා බලන්න 16ක් එනවා. sorry 15ක් එනවා. 15 වාට මෙහෙම තමයි ලියන්න වෙන්නේ. bits 4කින් ලියන්න පුළුවන් 0.7 දක්වා සංඛ්‍යාව විතරයි. 15 වගේ සංඛ්‍යාවක් අපිට bits 4කින් ලියන්න බෑ. bits 8කින් තමයි ලියන්න වෙන්නේ. හරි ඒක ලියන්නේ මෙහෙම එතකොට. හරි ඔය පොයින්ට් එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔය ඉස්සරහ ගණන් හදද්දි තේරෙයි මම එහෙම කිව්වේ කියලා. මේ MSB LSB වල අවශ්‍ය දේවල් ෂෝට් නෝට් එකක් දාගන්න. හරිද? මෙන්න මේ MSB LSB කියන ඒවා ෂෝට් නෝට් එකක් දාගන්න. මොකද අතෙන්ට ගියාට පස්සේ මම ඕවා දෙන්නේ නැහැ. ඉඩ නැති හින්දා. හරි. අපි යන් ගණන් වලට. උතර මෙයා දාගන්න ඕන නම් මේවා දාගන්න. හරිද? පෝස්ට් කරලා දාගන්න. හරි. දැන් ඔන්න අපිට කියනවා ධන 7 ones complement එක මොකක්ද කියලා වගේ අහනවා. ධන 7 ones complement මොකක්ද කියලා අහනවා. දැන් ඔයාලට කියනවා ධන 4 නම් ලියන්න පුළුවන් bits 4කින්. ඒතකොට ධන 7 ones complement කියන්නේ නිකම්ම මෙයාව බයිනරි ග්‍රහමයෙන් එක් කියනවා. ඒ කියන්නේ ධන සංඛ්‍යාවකට ones complement කියලා වෙනසක් කරන්නේ නැහැ. twos complement කියලා වෙනසක් කරන්නේත් නැහැ. ඒ හැමම තමයි. මොකද ones complement twos complement එක පාවිච්චි කරන්නේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න. නැත්නම් negative numbers represent කරන්න තමයි computing වලදී. හරි. ඒතකොට මෙයා කොහොමද ලියන්නේ අපි? 0.1 1 කියලා ලියන්න පුළුවන්. 0.1 කියලා මේ හේතුව දැන් මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මෙන්න මේ most substitute bit එක මෙයානේ මෙයාගේ MSB එක බිඳුව නම් හැම වෙලේම මෙයා ධන සංඛ්‍යාවක් විතර නෑ මේ මේකෙන් සලකන්න අපි MSB එක බිඳුව නම් එයා ධන සංඛ්‍යාවක්. MSB එක නම් ඒක ඍණ සංඛ්‍යාවක්. එතකොට මේ MSB එක බිඳුව නම් එයා ධන සංඛ්‍යාවක්. MSB එක නම් එයා ඍණ සංඛ්‍යාවක් විතර සමසලගන්න. ඉස්සරහට ගණන් හදද්දී ඔබ තේරෙයි. මේ ones complement වල පොඩි අඩුපාඩුවක් තියෙනවා. ධන බිඳුවටයි ඍණ බිඳුවටයි එයා අර විවිධ අගයන් දෙකක් තමයි දෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අය එතෙන්දි කියන්න ඍණ අවුලක් එකේ. හරි අපි මෙහෙම කරමු අපි කතා කරලිමුකෝ. දැන් ඔයාලට තියෙනවා ඍණ 7. මොන ඍණ 7 ඔයාලට ones complement වලින් ගන්න තියෙනවා. ones complement ඍණ 7 ලියන්න පුළුවන්. ධන 7 නම් ඒ binary representation එකේ හැමෝම ලියන්න තියෙන. නිකම් මෙයා binary කරා නම් ඉවරයි 17 කියන එක. ඍණ 7 අපි ගන්නේ ඉස්සෙල්ලාම අපි ධන 7 මේ ඍණ එක ඍණ ලකුණ පොඩ්ඩක් අමතක කරන්න. ධන 7 ලියාගෙන ඉන්න බයිනරි වලින් මතකනේ bits 4කින් ලියන්නේ ආව 15 වගේ තිබෙන bits 8කින් ලියන්න ඕන. ධන 7 ලියාගෙන ඔයා මේ bits ටික මාරු කරන්න. බිංදු තියෙන ඒවා එක කරන්න, එක තියෙනවා බිංදු කරන්න. මේ තමයි තියෙන්නේ මොකද්ද? මේ තමයි මේ පියවර ගත්ත පියවර මේ උත්තරේ එහෙම නෙවෙයි. මේ ගත්ත පියවර මේ තමයි උත්තරේ. හරිද? එතකොට ඍණ 7 in ones complement අපිට ලියන්න පුළුවන් 1.0 කියලා. හරිද? මේ තමයි ඍණ 7 ones complement. කොහොමද ධන 7 ගත්තේ? නිකම්ම බයිනරි කරලා ඍණ 7 ගන්නේ කොහොමද? ධන 7 අරගෙන bits අනිත් පැත්ත හැරෙව්වා. හරිද? දැන් අර කිව්වේ කොහාට පොඩ්ඩක් තේරෙන්නේ නැති මේ උත්තරේ තියෙන MSB එක බිඳුව නම් ධන සංඛ්‍යාව. උත්තරේ තියෙන MSB එක නම් මේ ඍණ සංඛ්‍යාවක් යා. ඒතර හැම වෙලෙම ones complement වලදී අපිට MSB එක දිහා binary representation එකේ MSB එක දිහා බලලා තීරණය කරන්න පුළුවන්. මේ තියෙන ඍණ සංඛ්‍යාවක්ද මේ තියෙන ධන සංඛ්‍යාවක්ද කියලා ඔක අර අඩු කිරීම කරනවා. ඒතකොට එන උත්තරේ ඍණ ධන sin එක අපි කියන sin එක sin එක magnitude එක කොහොමද හොයාගන්න පුළුවන්? sin එක අගේ value එක කියන magnitude කියන value එක කියන එක sin එක ඍණද ධනද කියලා හොයාගන්න අපිට පාවිච්චි කරන්න වෙයි MSB එක. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ 15 කියන එක මෙහෙම ලියන්න බැරි කියලා. තේරෙනවද? ඇයි ධන 15 ලිව්වොත් එහෙම අපි binary වලින් මෙන්න මෙහෙම තමයි එන්නේ. ධන 15 binary වලින් මෙහෙම එන්නේ. දැන් ඍණ 15 ගන්නකො. ඍණ 15 ධන 15 ලියන්නේ මෙහෙම. ඒතකොට එතනම වාට වැරද්දක් තේරෙන්න ඕනේ මේ MSB එක 1යි නම් එයා ඍණ සංඛ්‍යාවක්. මේ මෙයාගේ MSB එක 1යි. නම් ධන 15 වෙන්න බෑ. මේ තියෙන ඍණ 15 වෙන්න. ඒතකොට අර ඒක ගැලපෙන්නේ නැහැ නේ. ධන 15 මෙහෙම තමයි ලියන්නේ. හැබැයි MSB එක 1 වෙලා. අර ones complement නීති වලට විරුද්ධයි. තව මේක මේ ones complement ගමුකෝ. 0.0 නෙමෙයි සම්පූර්ණයෙන් අර අපි ඉගෙන ගත්ත සම්මත නීති අනිත් පැත්ත කරනවා. මේ MSB එක බිඳු වෙලා හැබැයි මේ ඍණ සංඛ්‍යාව කියලා. එහෙම වෙන්න බෑනේ මේ. ධන සංඛ්‍යාවක් නම් MSB එක බිඳුවයි. ඍණ සංඛ්‍යාවක් නම් MSB එක බිඳුව වෙන්න බෑ. මේ ඍණ සංඛ්‍යාවක් නම් MSB එක නැත්තම් මේ most substitute bit එක 1 වෙන්න ඕන. ඒතර මෙහෙම තියෙදි අනිත් පැත්ත නැහැ. ඒකයි අපි කියන්නේ අර දැන් bits 8ක් තිබ්බොත් එහෙම හිතන්න මෙහෙම bits 8ක් තිබ්බා කියලා. මෙහෙම bits 8ක් තිබ්බොත් එහෙම මෙන්න මේ bit එක most substitute bit එක ඒ bit එක අගයන් හදන්න ගන්න බෑ. මේ ටික හදන අගයන් ටික විතරයි ගන්නෙ. දැන් උදාහරණයක් විදියට
මේ තියෙන bits 4 ගන්නේ. ඒත් මෙන්න මේ ටිකෙන් විතරයි අගය තීරණය කරන්න ගන්න පුළුවන් ones complement වලදී. මෙයා most substitute bit එක මෙයා අගය තීරණය කරන්න ගත්තොත් මේ 15 කියන එකට 15 හදාගන්න most substitute bit එකක් use කරලා තියෙනවා. එයා use කරන්න බෑ අපිට. තේරෙනවද? එතකොට හැම වෙලෙම අපි bits 4කින් ලියාගන්නේ අර මේ පැත්තේ කොනේම තියෙන bit එක පාවිච්චි වෙන්නේ නැති අගය. උදාහරණයකට 7. 7න් පස් 7 කියන එකේදී මේ bit එක පාවිච්චි වෙන්නේ නැහැ මේ. මේක එකවත් මොනවත් දෙන්නේ නැහැ. 7 කේදී bits 3කින් 7 හදාගෙන ඉවරයි. හැබැයි 7න් එහාට ඔයා මොනවා හරි හදාගන්න 8 වගේ එකක් හදාගන්න කිව්වොත් මේ 1.3යි. එතන මේ most substitute bit එක පාවිච්චි වෙලා අගය හදාගන්න. එයා අගය හදාගන්න පාවිච්චි කරන්න බෑ. ඒකයි අපි මෙහා කොනේම bit එක එකතු කරලා ඉතුරු ටික විතරක් අගයන් හදාගන්නේ. ඒතොර 120 බිඳුවේ ඉඳලා 127 වෙනකල් අගයන් විතරයි මෙන්න මේ bits 7න් හදාගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ බිඳුවේ ඉඳලා 127 වෙනකල් අගයන් විතරයි bits 8න් නිරූපණය කරන්න පුළුවන්. බිඳුවේ ඉඳලා 7 වෙනකල් අගයන් විතරයි bits 4න් නිරූපණය කරන්න පුළුවන් කියලා. නැත්තම් මේ ප්‍රශ්නේ නෝ මේ අර මෙතන ඉගෙනගත්ත නීතිය. ධන සංඛ්‍යාවන් නම් most substitute bit එක බිඳුවයි, ඍණ සංඛ්‍යාවන් නම් අපි කියනවා වැඩිම වෙසෙසි පිටුව කියලා සිංහලෙන්. ධන සංඛ්‍යාවක් නම් මෙයා බිඳුව වෙන්න ඕනේ, ඍණ සංඛ්‍යාවක් නම් එයා එක. මෙතනදී සම්පූර්ණ රූල් එක අනිත් පැත්ත හැරෙනවා මේ. එක බිඳුව මාරු වෙලා. ඉතින් එහෙම කරන්න බෑ කියන්නේ ඒකයි. හරි. තව උදාහරණයක් බලමු. එහෙනම් කොහොමද අපිට මේ ධන 15 කොහොමද අපි ලියන්න පුළුවන්? ධන 15 ලියනවා නම් අපි ලියන්නේ මෙහෙම මේ 0.0.0.0 1 දැන් අවුලක් නැහැ නේ most substitute bit එක 0. මේ තියෙන්නේ 15. එතකොට මේ තියෙන්නේ මේ ලියන්න අර පිළිවෙලට ලියමු අපි. ධන 15 දැන් අපිට ලියන්න පුළුවන් මෙහෙම 0.0.0.1 bits 8කින් ලියන්න පුළුවන් 0.127ක් අතර ගන්න විතරයි අවුලක් නැහැ. මේ රේන්ජ් එකේ තමයි මෙයා ඉන්නේ 15 කියන්නේ. මේ රේන්ජ් එකේනේ. 4 ඍණ 15 දැන් ලියලා පෙන්නමු. ඍණ 15 කොහොමද ගන්නවා කිව්වේ? ධන 15 අරගෙන මේ ධන සංඛ්‍යාවක ones complement කියන්නේ ඒ binary representation එකමයි. ඍණ සංඛ්‍යාවක ones complement කියලා කියන්නේ එයාගේ ධන සංඛ්‍යාවේ ones complement එක කියලා කියන්නේ binary representation එක අරගෙන එයා අනිත් පැත්ත හරවන්නේ මේ. ධන 15 ගත්තේ අනිත් පැත්තට මේ බිංදු තියෙන එක කරන්න. එක තියෙනවා බිංදු කරන්න. එක තියෙනවා බිංදු කරන්න. එක තියෙනවා බිංදු. එක තියෙනවා බිංදු. මේ තියෙන මොකද්ද? ඍණ 15 ones complement එකේ ලියලා මේ most substitute bit එකයි ආ ඍණ සංඛ්‍යාවක්. තේනවද? දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඕන සංඛ්‍යාවක් දෙනලද ඕන සංඛ්‍යාවක් ones complement එකේ ලියන්න. ධන සංඛ්‍යාවක් නම් එහෙමම ලියුවා. ඍණ සංඛ්‍යාවක් නම් ඒකේ ධන සංඛ්‍යාව අරගෙන යාගේ bits අනිත් පැත්ත හැරුවා. එක තියෙනවා බිංදු කරා බිංදු තියෙන එක කරා. ඒක දාගන්න. හරිද? මේ නෝට් එක පිටට ෂෝට් නෝට් එකක් හදාගන්න. හරිද? right. එහෙනම් අපි අර සුළු subtractions වලට යමු. හරි. දැන් ඔයාලට මෙහෙම කියනවා බලන්න. ඔයාලට කියනවා මෙන්න මේක 15 ඍණ 7 කියන එක්කෙනා ones complement පාවිච්චි කරලා හදන්න කියලා කියනවා. 15 ඍණ 7 කියන එක්කෙනා ones complement පාවිච්චි කරලා හදන්න කියලා කියනවා. එතකොට මෙයා සුළු කරන්න ඕන අනිවාර්යයෙන් ones complement පාවිච්චි කරන්න. නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් මෙයා 8යි කියලා නිකම්ම දාන්න. ඉතින් අපි ඩෙසිමල් අපි දන්නවා. ඉතින් 15න් 7ක් අඩු කරාම 8යි කියලා දන්නවා. එහෙම නෙමෙයි අහන්නේ. එයා කියනවා ones complement පාවිච්චි කරලා හදන්න කියලා. දෙන්නම ones complement කරගන්න ඉස්සලා 15 නම් ඉතින් ධන සංඛ්‍යාවක්නේ. 15 ones complement කරගත්තාම කොහොමත් ඉතින් එයාම තමයි එන්නේ නේ ධන සංඛ්‍යාවක ones complement එක එයාමනේ. ඔන්න 15. ඍණ 7 මෙන්න මෙයාව අපිට ලියන්න පුළුවන් නේද? මෙහෙම ඇත්තටම එකතු කිරීමක් නේද මේ තියෙන්නේ. මේ 15 ඍණ 7 කියලා කියන්නේ 15 ධන ඍණ 7 කියන එක. නම් 15 හදාගත්ත ඍණ 7 කොහොමද හදාගන්නේ? ඍණ 7 හදාගන්න ඉස්සෙල්ලා ධන 7 හදාගන්න. කොහොමද? දැන් මේ දෙන්න අතර එකතු කිරීමක් නේ තියෙන්නේ. මේ දෙන්න අතර එකතු කිරීමක් තියෙන්නේ. මේ දෙන්න අතර එකතු කිරීමක් තියදර දෙන්නම එකම මේ bits ගානෙන් අපි සාමාන්‍යයෙන් ලියා ගන්න. එහෙම ලියුවේ නැහැ කියලා වැරදින්නේ නැහැ. සාමාන්‍යයෙන් දෙන්නම එකම bits ගානෙන් ලියා ගන්නවා. හරිද? මෙයා ඕන bits 4ෙන් ලියන්න පුළුවන් නේ. අවුලක් නැහැ 8ෙන් ලියන්න. හරිද? එතකොට අර බිංදු ඉඳලා 127 කියන රේන්ජ් එකේනේ මෙයා ඉන්නේ. bits 8ෙන් ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. 4ෙන් ලියන්නත් පුළුවන් මෙයාව. එහෙම ලිව්වත් අවුලක් නැහැ. හරි. මම මෙයාව මෙහෙම ලියා ගන්න ඕන 7. හැබැයි ඍණ 7නේ. ධන 7 නම් මෙහෙම ඍණ 7නේ තියෙන්නේ. එහෙනම් 1 right. ඒක හරි. නේද? හරි. එතකොට මේ තියෙනවට මොකද්ද? මේ තියෙනවට ආවේ ආන්සර් එක මෙන්න මේකට. හරි. දැන් ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඔයාලට තියෙන්නේ මෙයාව එකතු කරන්න. දැන් ඔයාලට මේක එකතු කරන්න තියෙන්නේ 15යි 15 ධන ඍණ 7. කියන්නේ මෙන්න මේ දෙන්න. 2's complement දෙක දැන් එකතු කරන්න. 0.0.0.1 උනේ 1 තව එකක් එනවා නේද මෙතන. දැන් හරිනේ. ඔව් 0.3. දැන් මේ දෙනා normal විදිහට එකතු කරන්න. 1 1 1 එතන
එකයි එකතු කරාම එකයි බිඳුවයිනේ මේ බිඳුව ඉඳලා මේක එක කරා යන්න කයි මේ මෙතන වැඩියෙන් එක බිට් එකක් එනවා කියලා ඔයාලට පේනවද මේ බලන්න එකයි බිඳුව එකතු කරාම එකයි බිඳුව එකතු කරාම එකයි බිඳුව එකතු කරාම එකයි එකතු කරාම එකයි බිඳුවයි බිඳුව මෙතන සාමාන්‍ය ඉතින් අපි එහෙම ගන්න 13 આવුතෙන් 3 තියලා එකයි අනිත් පැත්තට යනවා එකයි එකතු කරාම එකයි බිඳුවනේ ඉන්නේ බිඳුව මෙතන තිබ්බ එක මෙතෙන් අරන් ගියා ආයෙත් ඒකමයි එක මෙතෙන්ට අරන් ගියා ආයෙත් ඒකමයි එක මෙතෙන්ට අරන් ගියා ආයෙත් ඒකමයි එක මෙතෙන්ට අරන් ගියා ආයෙත් එකයි බිඳුව එන්නේ එක වැඩියෙන් එනවද මේ බිට් 8ක් මෙතන 9 වෙනි බිට් එකක් මෙතන එක මේ එක කියලා 9 වෙනි බිට් එකක් අපිට වැඩියෙන් බිට් එකක් එනවා ඔයා මොකද කරන්නේ ඔයා මෙයා වරයි යනවා මේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අගට එකතු කරනවා LSB එකට එකතු කරනවා තේරෙනවද දැන් මෙතන වැඩියෙන් ආපු බිට් එක හැම වෙලේම මෙහෙම සුළු කිරීමක් කරද්දී වැඩියෙන් බිට් එකක් ආවොත් එහෙම එයාව ගලවගෙන අරගෙන දැන් මෙතන මම මකා ගන්න හරිද ඔයාලට තේරෙන්නේ දැන් මෙතන තිබ්බ එක තමයි අරන් ගියේ කියලා ඒක එහෙම තියන්නම්කෝ මෙහෙම මේ මෙතන තිබ්බ එක තමයි මෙතෙන්ට මම අරන් ආවා. ඒතර එතන එකක් නැහැ මෙතන එකක් නැහැ. යා අරන් ආවා කියලා පෙන්වන්නේ ඊතලේ ගෙහුවා. ඒක එකතු කරන්න. 1 බිඳුවයි ආයෙත් මෙතනට කියනවානේ. ඔව්. මෙතනට කියනවා මෙතන බිඳුවයි කියලා අපිට උත්තරේ එනවා. හරි. දැන් බලන්න දැන් අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මේ මම මොකද්ද කියේ most substitute bit එක MSB එක බිඳුවයි නම් හැම වෙලේම යා කවුද MSB එක බිඳුවයි නම් යා හැම වෙලේම ධන සංඛ්‍යාවක් බලන්න දැන් ආපු උත්තරේ MSB එක බිඳුවයිද ඔව් එහෙනම් මේකේ ලකුණ තීරණය කරා ඔන්න ධන ලකුණක් තමයි උත්තරේට මොකක් හරි එන්නේ දැන් කෙලින්ම මෙයාගේ ones complement එක ගන්න හරිද දැන් ඔයාලට මෙතන උත්තරයක් ඇවිල්ලා තියෙනවනේ උත්තරයක් ඇවිල්ලා තියෙනවා ඔයාට මේ ඒ උත්තරේ ගන්න දැන් උත්තරේ මොකද්ද වෙන්නේ මේ 1 2 4 8 කියන උත්තරේ තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ 1 2 4 8 කියන උත්තරේ තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ හරිනේ ධන 8යි ලකුණු කොහොමද තීරණය කරේ MSB එක දිහා බලලා අගය කොහොමද තීරණය කරේ ඉතුරු බිට්ස් ටිකේ මේ ඉතුරු ටිකෙන් තමයි මෙන්න මේ බිට්ස් 8න් තමයි අපි තියෙන්නේ මේ සෝරි මෙන්න මේ ඉතුරු බිට්ස් 7න් තමයි අපි තියෙන්නේ කරේ අගය මොකද්ද කියලා අගය ඉන්නේ 8යි කියලා හරිනේ 15න් 7ක් අඩු කරාම කොහොමද ධන 8යි ඒකට උත්තරේ හරි ඒතර මේක දාගන්න අපි තව ගාණක් හදලා බලමු මේක කොහොම දාගන්න තව ගාණක් අපි හදලා බලමු හරි ඒතර ওই જાති ගැනම වඩ පුළුවන් නේ දැන් අපි ගමු මෙන්න මෙහෙම එකක් 2 5 ඍණ 10 හරිද 5 ඍණ 10 කියලා කියන්නේ 5 ධන ඍණ 10 කියන එකනේ අපි බලමු මේකට මොකක්ද දෙන්නේ කියලා 5 ඉතින් කොහොමද තව දන්නවා බිට්ස් 4 ගෙල්ල යන්න බිට 8 ගෙල්ලියමු අපි ආව කොහොමදනේ 101 නේ යා කොහොමද ධන සංඛ්‍යාව එහෙමම ලියාගන්න තියෙන්නේ 101 තමයි යාගේ උත්තරේ එන්නේ 1 2 4 දැන් ඔයා මේ තියෙන පහේ වන්ස් කම්ප්ලිමන්ට් එක ධන සංඛ්‍යාවක වන්ස් කම්ප්ලිමන්ට් එහෙමමනේ දැන් ඍණ 10යි හරිද ඍණ 10 වන්ස් කම්ප්ලිමන්ට් එක ලියාගන්න ඒක ඉස්සෙල්ලා ධන 10 ගන්න ඔයා කොහොමද ධන 10 ධන 10 කියන්නේ 0.0.0.1 ඔබ ධන 10 නේ හරි දැන් ඍණ 10 ගන්න ඍණ 10 කියන්නේ මෙයා අනිත් පැත්තනේ 1 ඔව් හරි ඔහොම තමයි එන්නේ right එතකොට දැන් මේ දෙන්න එකතු කරන්න තියෙනවා හරිද ones complement එක එකතු කරන්න තියෙන සාමාන්‍ය පරිදිම ones complement එක එකතු කරන්න right අර පොඩි සුළු කිරීමේදී චුට්ටක් එහෙම වුණත් අවසාන උත්තරේ වෙනස් වෙන්න පුළුවන් ඒකින්ද වැරදි ගැන හොඳ අවධානයෙන් හදන්න මේක හරිද මේ 5 ධන ඍණ 10 5 දාගත්තා ඍණ 10 දාගත්තා මෙතන 1යි එතන එකක් එනවා දැන් බිංදුව මෙතන එක එනවා 1 හරි මෙයාගේ නම් ප්‍රශ්නයක් උන් නෑ අපිට නේද මෙයාගේ නම් වැඩියෙන් බිට් එකක් කොහෙවත් ආවේ නෑ හරි දැන් බලන්න ඕනේ උත්තරේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේ උත්තරේ ඔයාට ඇවිල්ලා තියෙන එක උත්තරෙන් අපිට එක තියෙන හින්දා අපිට ගන්න පුළුවන් ඍණ සංඛ්‍යාවක් තමයි උත්තරේට එන්නේ හරි එතකොට අන්තිම උත්තරේ හැබැයි ගත්තොත් එහෙම අපිට ඕන උත්තරේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මතක තියාගන්න හැම වෙලේම අන්තිම උත්තරේ ඔයාට උත්තරේ ගන්න ඕන නම් අන්තිම උත්තරේ අනිවාර්යෙන් වන්ස් කම්ප්ලිමන්ට් කරන්න වෙනවා හරිද කලින් එකේ ධන සංඛ්‍යාවක් නෙවෙයි ධන සංඛ්‍යාව වන්ස් කම්ප්ලිමන්ට් එක යා හැමම තමයි ඒකයි යා හැමම ලියුවේ දැන් ඍණ සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන එහෙනම් මේ සම්පූර්ණ එක නෑ වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්න කොහොමද මේ සම්පූර්ණ එක නෑ වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්නෙ මෙයාව අපි අනිත් පැත්ත හරවනවා මේ සම්පූර්ණ එක නෑ වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්නත් මොකද කරන්නේ මෙයාව අනිත් පැත්ත හරවනවා ඒතකොට මේ most substitute bit එක හැරෙව්වත් එක නැතත් එකයි මෙයාගේ වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්න මේ 0.0.0.1 වන්ස් කම්ප්ලිමන්ට් එක ගත්තට පස්සේ මේ ඍණ සංඛ්‍යාවක වන්ස් කම්ප්ලිමන්ට් එක ඍණ සංඛ්‍යාව වන්ස් කම්ප්ලිමන්ට් එක කොහොමද ගන්නෙ අනිත් පැත්ත හරවන එක තමයි ඍණ සංඛ්‍යාව වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්නවා කියන්නේ ඒ තියෙන බයිනරි රෙප්‍රසන්ටේෂන් එකේ එකේව බිංදු කරනවා බිංදුවේ එක කරනවා එහෙනම් ඍණ සංඛ්‍යාව වන්ස් කම්ප්ලිමන්ට් එක ගත්තේ
කලින් උත්තරේ අපිට 15 ඍණ 7 කියන එක ධන 8යි කියලා ආවා. ධන කියලා ආපු ඉඳන් නිකම්ම වංශ කම්ප්ලිමන්ට් කියන්නේ ධන සංඛ්‍යාව වංශ කම්ප්ලිමන්ට් යා බයින්ඩින් හැමම ලියොත් තිබ්බා. දැන් ඍණ සංඛ්‍යාවක් කියලා MSB එක ආවකින් අපිට තීරණය කරන්න පුළුවන්. දැන් මෙයාගේ වංශක උත්තරෙත් වංශ කම්ප්ලිමන්ට් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. මේව හදද්දිත් වංශ කම්ප්ලිමන්ට් ගත්ත හැම එකනම උත්තරෙත් අනිවාර්යෙන් වංශ කම්ප්ලිමන්ට් එක ගන්න ඕනේ. උත්තරේ ඍණ සංඛ්‍යාවකින්ද බිට්ස් අනිත් පැත්ත හරුවාම තමයි වංශ කම්ප්ලිමන්ට් එක එන්නේ. ඒතර මේ උත්තරේ 5යි කියලා අපිට එනවා. මේ තියෙන්නේ 5. හදලා බලන්න මේ තියෙන්නේ 5 බයින්ඩ් ලෙවල්. ඍණ 5යි මේ වරහන්න ඕනේ. ඍණ 5යි තමයි අපිට එන උත්තරයනේ. 5 ඍණ 10 කියලා කියන්නේ ධන 5ට ඍණ 5ක් කැපිලා යනවා. ඍණ 5යි තමයි අන්තිම උත්තරේ එන්නේ. හරිද? මම හිතනවා ඔක තේරෙන්නේ නැති කියලා. තව ටිකක් ගණන් ප්‍රැක්ටිස් කරන්න මේකෙන්. ඊළඟට 2's complement වීඩියෝ එකෙන් හම්බෙමු.